YouTube channel. ඔන්න ඉතින් මම අදත් හිතුවා අලුතෙන් වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මගේ කලින් වීඩියෝස් වලට ඔයගොල්ලන්ගෙන් ලැබුණු ප්‍රතිචාර වලට මුලින්ම මම thank you කියලා ඉන්නවන. ඒ වගේම මේක challenge වීඩියෝ එකක්. ඒ කියන්නේ chocolate වීඩියෝ එකක්. ඔයාලා බලාගෙන ඉන්න මොනවද අපි කරන්නේ මේ වීඩියෝ එකේ කියලා. එහෙනම් කට්ටිය වීඩියෝ එක බලන්න සෙට් වෙමු. හැබැයි ඊට කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගෙනම වීඩියෝ එක බලන්න සෙට් වෙන්න. එහෙනම් ඔහොමම ඉන්න මම ඉක්මනට මගේ බඩට ගලෑස්ති කරන් එන්න. ඔන්න දැන් අපි බඩට ගලෑස්ති කරගත්තා. අපි chocolate ගමි බෑසේ තමයි ගත්තේ try කරන්න. අපි ඒවත් එක try කරන්න ගත්තේ barbecue sauce, fish sauce, soya sauce, තව මේ lime taste liquid එකක් ගත්තා. ඊට අමතරව cheese, mayonnaise, butter, honey, තක්කාලි sauce, peanut butter. ඔන්න ඕව තමයි අපි ගත්තේ චොකලට් එක try කරලා බලනවා කියලා. ඒත් එක්කම මේ ඉන්නේ අපේ තිරේ පිටපස්සේ දෙගෙන අපිට help එක දෙන අපේ පොඩි මෑ. දැන් ඉතින් අපි මේවයි ටේස්ට් කොහොමද කියලා අපේ නංගිත් එක්ක එකතු වෙලා බලමු. ඔන්න දැන් මායි අපේ නංගි හදන්නේ මේවා කාලා ඒවයි රස කොහොමද කියලා බලන්න. අපි මොකද්ද මුලින්ම try කරන්නේ? අපි එහෙනම් මුලින්ම මේක try කරමු. ඔයා දාන්න එපා මම දාන්න. අපේ මේ ඔක්කොම ඒවා පිටිපස්සේ එක්කෙනෙක් ඉන්නවා. එයා කැමති නෑ වීඩියෝ එකට එන්න. ඉතින් මේ යාව පෙන්නන්න බෑ. දැන් එයා ඉල්ලනවා එයාට දාන්න දෙන්න කියලා අපි දෙන්නේ මොකද අපි දන්නවා එයා වැඩිපුර දානවා කියලා. ඔන්න දැන් මේකෙන් අපි චුට්ට දා ගන්නවා චොකලට් කෑලි දෙකට. ඉති වැටෙන්නේ නෑ හරියට. හරි. ඔන්න මෙන්න මේක. හරිද? හරිම ඇඹුල. මේක. දැන් අපි කාලා බලමු මොකද ටිෂුස් තියාගෙන. හොඳට පොව ගන්න. ඒකේ රහණන් අවුලක් නෑ. හැබැයි චොකලට් එක කනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. අවුලක් නෑ ෂේප්. ඒක අවුලක් නෑ නේද? අන්තිම කරා චොකලට් හොඳ වෙනවා. අර මුල් කනකොට පොට්ට අවුල් පුරා. අවුල් නැහැ. අවුලක් නෑ. ඒක නෑ ෂේප්. හරි. ඒක නම් අපිට ලොකු අවුලක් උනේ නැහැ. ඒක නිසා අපි දැන් ඊළඟ එක try කරමු. මේකයි. එතුන් ගන්න. ඔයාලට දාන්න ඕන අපිට. ඔනේ පොකේ. මොනවාද? ඒක දා. අපි තක්කාලි සෝස් දෙමු යාට දාන්න අවුලක් නෑ. තක්කාලි සෝස් ෂේප්. අපේ තිරේ පිටිපස්සේ ඉන්න අපේ මල්ලි ඉල්ලනවා එයාට දාන්න දෙන්න කියලා. දැන් මම දන්නවා හොඳ ආකාරම එයා අපිට කන්න බැරි තරමට ඔබ දානවා කියලා. අවුලක් නෑ අපි යාගේ ආසාවනේ. දාලා දෙන්නකෝ. පළවෙනි එක දෙකටම දාන්න සමසමව. සමසම දාන්න. පඩේ දැක්කා. ඇති. අයියෝ චොක්ලට් කෑල්ලට වඩා සෝස් තියෙන්නේ. මට ඕනේ එක. ඒකත් හරි. මට ඕනේ එක. මට කන්න බෑ. මට ටිෂු එකක් දෙන්න පොඩ්ඩක්. පොඩ ඉන්න. අයියෝ ටිෂු එකක් දෙන්න. නැත්තම් මොකක් කරේ වුණොත් එහෙම බයයි පොඩ්ඩක්. මම පේනවාද චොක්ලට් කෑල්ලට වඩා තියෙන්නේ මේ සෝස් එකද? කාලා බලමු. අයියෝ මට අරගෙන ෂේප්. මට බෑ. මේක නම් කණේක චුට්ටක් අමාරුයි වගේ අවුලක් නෑ. මට බෑ. මෙයා පෑන්ක ගස්සන බෑ. අක්කා ඔයා මාර හොරන ඉඳගන්න. එහේ මමත් ගස්ස. හරි නෑ ගන්න. අනේ. ඒක උලක් නෑ. මට උලක් නෑ මාර රහයි. සෝස් එක චොකලට් රහයි. අතර රහයි. අතර රහයි. තාකලා දෙන්න නෑ. මම කන්න. නෑ අපි ගමි බෑස් එක try කරමු. අයියෝ. අන්න ගමි බෑ එක. මේකට කියනවා සෝස්. අන මට බෑ. චුට්ටයි දාගත්තේ එන්න. අවුලක් නෑ ෂේප්. මට බය මෙන්න
මේක. මෙන්න මේක. ඒකත් එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ අපිට. ෂේප් අපි කෑවනේ නේද? ලොකු අවුලක්. මට ගොඩක් අපිට සෝස් එකක් චොක්ලට් එහෙම ලොකු අවුලක් වුණේ නැහැ. වන්නයි. මෙයන්න රසායිලු මට එහෙම ලොකු විශේෂ නෑ මම කිව්වේ නෑ රසයි කියලා මගේ රසයි. රසයි කියන්නේ කන්න පුළුවන්. ඔව් කන්න පුළුවන්. කන්න පුළුවන් ඉතින් මමත් කෑවා. හෙට උදේට වොෂ්රූම් එකේ ඉන්න විස්තරනේ නෑ චොක්ලට් සෝස් එක කාලා. අපි දැන් ඔව් චීස් කප්ප. දැන් තියනවා මෙතන මේක. මොනවද අපි ළඟ try කරන්නේ? ෆිෂ් මේක. හරි හරි ඔයාලට දෙන්න ඉන්න. ෆිෂ්. එයා ඉල්ලනවා එයාට දාන්න දෙන්න කියලා. අර මේක. එයාට වීඩියෝ එකකට එන්න බෑ. හැබැයි එයාට දාන්න දෙන්න ඉතින්. ෆිෂ් සෝස් එකක් try කරමු. චූටි කැල්ලක් ගන්නක. අනිත් එක හරි. ඒකත් නෑවුවා හොඳට. මේ ෆිෂ් සෝස්. කොහොමද දන්නේ? මට යන්න වෙන්නේ. ෆිෂ් සෝස්. හරිද? ඒකත් අපි අයින් කරමු. try කරමු. සූද බලන්න කොට. අපේ සූද බලන්න කොට. ඒ යහලෝ. හලන්න බා. බලන්න. මට බෑනේ මට කන්න බෑ. අනේ මට බෑ. ගොන්දෝයි කර මොන්සෝනි කෑමෝගේ. අනේ. ඒක හොරක් නෑ. බයිකේ ගඳ තමයි ආවේ. ඔබ මොන්සෝනි කෑමෝගේ. ඒකේ මේ දමු තමයි ටිකක් අවුල. මොකද ගඳයි. ඒකේ ගඳ තමයි අවුල නැත්තම් ෂේප් කන්න පුළුවන් එහෙම බැරි කමක් නෑ. දැන් මේක අයින් කරලා නෑ මොකද ගඳයි. 3 days later. හරි. දැන් අපි ඊළඟට try කරමු. මේ. අපි චීස් කැලයක try කරමු. අන්න චීස් කෑම. අපි චීස් කැලයක try කරමු. මට බෑ. මට අර ගොඩ තමයි උසම්බරි. ඒක නම් ඇත්තටම අර වඩා ගඳ තමයි අවුල. මාළුන්ට තමයි කෑම වගේ නිකම් උඩට. What? ඔන්න මේ චීස් හරිද? අපි චූටි චොක්ලට් කැල්ලකුත් එක්ක චීස් try කරමු. මම ඒක මේව තියෙනවා. මම දෙන්න මතක. මට ඒක ඕනේ. 6.5 hours later. චීස්. අවුලක් නෑ. අපි මේව try කරන first time අපි කලින් කවන්න නැහැ. ඒක ලොකු අවුලක් නෑ නේද? වයිට් චොකලට් එකක් අහන්නේ. නෑ නෑ මට දෙන්න. එහෙමත් නැහැ. මම හොඳ චීස් අහනවා. මට අවුලක් නෑ ෂේප්. අපි දැන් ගමී බෑස් මේ දෙකක් try කරලා බලමු. එසබි මනස්. ගමී බෑස් එක්ක try කරමු. මම කාලේ. ඔයෝ. නහරේ කම්මක ඇතුවත් දාන්න එන්න. ඒක මම ඒක දැන් සුපර් චීස් හරිනවනේ. කන්න බෑ. මම නම් කෑවා. ගියාම උරෙක් දාන්නේ හොන්තරාවක් කන්න පුළුවන්. ගියාම උරෙක් දාන්නේ හොන්තරාවක් කන්න පුළුවන්. අල්ලන්න. දැන් අපි මයොනීස් try කරමු අතර ගන්න පුළුවන්ද? ඔව් අතර ගන්න පුළුවන් අල්ලන්න. අපි ගමේ ප්යාස try කරමු මයොනීස් එක. ඕ දැන් අපේ තිරේ පිටිපස්සේ ඉන්න අපේ මල්ලි ඉල්ලනවා එයාට දාන්න දෙන්න කියලා. අවුලක් නැහැ. අවුලක් නැහැ අපි එයාට දාන්න දෙමු. ෂේ. අපි ඉතින් ඕන වැඩකට ඔට්ටු වෙන්නේ නේද අපිට අවුලක් නැහැ. අපි දෙමු හැබැයි මයොනීස් එක කොහොමද වෙයිද දන්නේ. ඒක තාම කඩලත් නැහැ. අනේ මේ අලුත් මයොනීස් එක තාම කඩුවා. ඒක ගන්න. 1 eternity later. හරි ඔන්න දැන් අපි ඉතාමත් වෙහෙසකර පරිශ්‍රමයක් දාලා What? අපි මයොනීස් බෝතලේ කඩාගත්තා.
දැන් එයා ඉන්නවා මයොනයිස්. ඇති. අයියෝ. අර දෙකෙන් නම් සුඩ දාන්නේ දෙක වහෙන්න දාන්න එපා. ඇත්ති. හොඳට මයොනයිස් දාලා අපිට වැඩේ දෙන්න හදන්නේ. අඩු කරගන්න බෑ එහෙම. අඩු කරගත්තේ නැහැ මේ බාන්නේ ගොඩක්. අර ඔක්කොම ටික බිම. හරි ආයද්ද බෑ. හරිනේ. මම පේනවද? කන්නේ. මම කොහොමද ටිෂු එකක් ළඟ තියාගන්න කියලා තමයි මේ හදන්නේ. චීස් පාරක් දාන්න. අඩු බෑ මට බයයි. මෙතන චීස් එක. චීස්. හරි. අනේ. අයියෝ අපිට දෙන්නේ. ගියා මට. අයියෝ. Two 2,000 years later. ඔන්න දැන් අපි ආයෙමත් හරිද? අපේ මේ නාගි බබාට වමනේ ගියා. හරිද? ඒ ටික අස්පස් කරලා ඔක්කොම කරලා අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන ආවා. හරිද? දැන් අපි මනෝනිස් කාලේ තමයි පොඩ්ඩක් අවුල්ුනේ. මේ ඒක නිසා දැන් අපිට තව තියෙනවා try කරන්න පොඩ්ඩක් අමාරු වේව විදියට. අපි පොඩ්ඩක් මේක බාබකියු සෝස් සෝයා සෝස් තමයි තියෙන චුට්ටක් අමාරු විදියට try අන්න කරන්න. අපිට පැණි පොඩ්ඩක් try කරමු. ඉතින් මේ නාගිට චුට්ටක් අමාරු නිසා දැන් මම යාට කිව්වා එනවා එන්න ඕනේ නැහැ මම තනියම බෑ. කියලා යාට බෑලු ඒකත් ඒක නිසා අපි මුලින්ම මේ එනම් දැන් ඔව් දාගන්න. හනි මේ try කරලා බලමු කොහොමද කියලා. මට ටිෂු එක ආතේ හරියෝ නෑ. චොකලට් කැන්ඩියක් දාගත්තා. ගොඩක් කන්න බෑ. කලින් කොල ෂොර වුණා. හනි දැන් මට අන්න මේ කෑලෝන. බේරවන්න එපානේ ඔයා ඔක්කොම ගම කනවනේ. දම කන්නේ. ඔන්න. ඔන්න. හරි cheers. Cheers. හරි උදේට අපේ sugar level එක හරි. හරිද? අපිට අර වෙලේ මයොනයිස් එක වැඩි වෙන්නේ නැහැ. හරිද? මොකද අපි ඒක දාගත්තා නම්. ඒක දැන් මේ අපේ මල්ලිනේ. ඉතින් ඒ උන්නැහේ අපිට වමන යන තරමට දැම්ම මයොනයිස්. දැන් අපි මේක try කරමු බාබකු සෝස් එක. චුට්ටක් දාන්න. චුට්ටයි දාන්නේ. මම යානාත් මට නම් බෑ ආයස් කරන්න. කියලා මන්ති. ඔබොන්න. මට චුට්ටක් දාන්න. බාබකු සෝස් එක රහයි. ඈ? 12 seconds later. හරිම චුට්ටයි දැම්මේ. හොඳේ. හරිම චුට්ටයි දැම්මේ. මට පොඩ අඩු දුන්නේ. අපි අඩු කරේ ගත්තා. සුළු නෑ ෂේක්. ගාගෙන කන්න ඕන. හොඳට ආවනම් මෙතන. ගාගෙන කන්න ඕන. හොඳට ආවනම් මෙතන. cheers. Cheers. ආවකන්න. ආවන්නේ. නොල්ප. නො. ප්‍රාණේ. එන්නේ පුරු කියන්නේ. නොහල්. මම යාට මුලින්ම කන්න දුන්නේ. මම කාලේ මට අප්පිරිය වුණා මෙයාත් අප්පිරිය කරනවා. ඒක තමයි කලින් උනේ. මේකත් එක්ක බාබුගේ සෝස් එක නැත්නම් සෙට් නැහැ. මොර රහයි. සෙට් නැහැ. මේක මම හොදගෙන එන්නේ. One eternity later. ඔන්න ඉතින් හරිම සෝෂණීය කරුණක් තමයි කියන්න තියෙන්නේ. අපි අන්තිමට try කරපු බටර් එකයි පීනට් බටර් එකයි සොයා සෝස් එකයි වීඩියෝ වෙලා නැහැ.
ඉතින් ඒ ගැන අපි දැක්කේ ඔක්කොම අස් කරලා ඉවරනාට පස්සේ තමයි අපි වීඩියෝ එක බැලුවේ. එතකොට වීඩියෝ වෙලා තිබුණේ නැහැ ඒ තුන. ඒත් කමක් නැහැ අපි සෝයා සෝස් උයි පීනට් බටර් එකයි හරියට කෑවා. හැබැයි බටර් එක අපිට මල්ලි දාලා දුන්න විදියට ගොඩක් දාලා දුන්නා. ඉතින් අපිට ඒක කා ගන්න බැරි වුණා. ඕක තමයි ඉතින් ඒ තුනේ උනේ. ඊට අමතරව ඉතින් අපි මේ චොකලට් එක try කරපු ඒවා ඔයාලා මේ වීඩියෝ එක රස වින්දනා මතක ඇතුවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලස්සනයි නම් මේ වීඩියෝ එකට like කරලා comment කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. bye bye.